අපේ අද සිට අනුත්තර ගෲප් එකේ සාකච්ඡා කරන කරුණු වල යම් යම් සමහර අයට අපැහැදිලි තැන් තියෙනවා. ඒ ටික පැහැදිලි කරගන්න අපි සේනාපති විමලරතන ස්වාමීන් වහන්සේගෙන් මම ප්‍රශ්නය විමසනවා. ඉන්පසු උන්වහන්සේ ඒකට පැහැදිලි පිළිතුරක් ලබා දෙනවා. එතකොට ඔබට පුළුවන් යම් තැනක හේතුව තමයි මෙතන මේ ඉන්න කණ්ඩායම තුල සිටිනවා කොටගම හරි එහෙම නැත්නම් මල්වානේ හරි අනිත් තැනකට හරි ඇවිල්ලා නැතුව මේ කණ්ඩායමේ විතරක් සම්බන්ධ වෙලා ආර්යයන් වහන්සේගේ ඒ දේශනා ඇහුම්කන් දීලා මේ කණ්ඩායමට එකතු වෙච්ච අය. දේශීය සහ විදේශීය විවිධ රටවල ඉන්න අයත් මේකේ ඉන්නවා. ඉතින් ඒ අයගේ දැනගැනීම සඳහා තමයි අද සිට අපි බලාපොරොත්තු වෙන්නේ ආර්යයන් වහන්සේගේ පිළිතුර මේකට ආවොත් මම හිතන්නේ ඔබට මේ පැටලෙන තැන් ටික ලියාගෙන ඉවැරදි තොරතුරුත් එක්ක ඔබට පුළුවන් මේ දහම් කරුණු තවදුරටත් අධ්‍යයනය කරලා ඒ ගැන ගැඹුරින් ඔබට ඒ දහම් කරුණු තමන්ගේ ජීවිතයට යොදා ගන්න ඉඩකඩ ලැබෙනවා. ඒ නිසා ආරණ වහන්සේගෙන් මම මුලින්ම විමසනවා ප්‍රශ්නයක් තියෙනවා මේ කණ්ඩායමින් කලින් ඉඳන්ම අහපු ඔබ වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් මම මේ වැඩ සටහනට සම්බන්ධ කරගන්නවා. පටිච්ච සමුප්පාදය 1 සහ පටිච්ච සමුප්පාදය 2 පැහැදිලි කරලා දෙන්න කියලා ආර්යයන් වහන්සේ ප්‍රශ්නයක් විමසනවා. ඒකට ඔබ වහන්සේගේ පිළිතුර ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔව්. ඒකට පටිච්ච සමුප්පාද දෙකක් තියෙනවා. පටිච්චසමුප්පාද දෙක තමයි අවිද්‍යා මූල පටිච්චසමුප්පාදයයි කුසල මූල පටිච්චසමුප්පාදයයි කියලා පටිච්චසමුප්පාද දෙකක් තියෙනවා. එතකොට මේ දෙතා ධර්මය තමයි ওই දෙක. දෙතා ධර්මයම තමයි මේ දෙක. එතකොට එකක් අවිද්‍යා මූල පටිච්චසමුප්පාදය එය විඤ්ඤාපන. දෙක කුසල මූල පටිච්චසමුපාදය ඒක පඤ්ඤපන. එතකොට මේ දෙතා ධර්මයමයි පටිච්චසමුපාද දෙක. එක සහ දෙක. ඒක කියන්නේ විඤ්ඤාපන, දෙක කියන්නේ පඤ්ඤපන. මේ විදිහට පටිච්චසමුපාද දෙකක් තියෙනවා. ඒ බුද්ධාගමේ එක පටිච්චසමුපාදයයි තියෙන්නේ. අවිද්‍යා මූල පටිච්චසමුපාදය විතරයි. කුසල මූල පටිච්චසමුපාදයක් බුද්ධාගමේ නැහැ. ඒ නිසා තමයි තියෙන ගැටලුව තියෙන්නේ. බුද්ධාගමේ එක පටිච්චසමුපාදයේ තියෙන්නේ අවිද්‍යා මූල පටිච්චසමුපාදය, බුදුදහමේ පටිච්චසමුපාද දෙකම පැහැදිලිව තියෙනවා. ඒකට අපි කියන්නේ දෙතා ධර්ම. ඒක තමයි දෙලතිය පිළිතුර.